වනජීවී ලෝකයේ ප්‍රතාපවත්ම සත්වයා වන සිංහයා ශ්‍රී ලාංකේය අපට හුදෙක් සතෙකුට වඩා එහා ගිය ගැඹුරු සංස්කෘතික සහ ජාතික වටිනාකමක් සහිත සංකේතයකි. කැලේ රජා ලෙස විරුදාවලිය ලත් සිංහයාගේ ස්වභාවය සහ ශ්‍රී ලාංකේය ජාතිය කොඩිය සමග බැඳුණෙහි ප්‍රෞಢත්වය පිළිබඳ විමසා බැලීම වටී. කැලේ රජා සිංහයාගේ ස්වභාවය. සිංහයා යනු බලල් පවුලට අයත් ශක්තිමත් සත්වයෙකි. උත්කර්ෂවත් කේසර මාලාව, තේජාන්විත ගමන සහ ගැඹුරු ගර්ජනාව නිසා සිංහයා බලයේ සහ නායකත්වයේ සංකේතයක් ලෙස ලොව පුරා පිළිගැනේ. සිංහයා අනෙකුත් දරුණු සතුන් පවා අභිබවා යමින් වනාන්තරයේ ආධිපත්‍ය පතුරවන්නේ එහි ඇති නිර්භීතකම සහ ශක්තිය නිසාය. සිංහයා සහ සිංහල ජාතිය අතර සබැඳියාව. ශ්‍රී ලංකාවේ ඉතිහාසය ආරම්භ වන්නේම සිංහ යන නාමය පාදක කරගනිමිනි. මහාවංශයට අනුව සිංහල ජාතියේ ආරම්භය සිංහබාහු කුමරුගෙන් පැවතෙන බව විශ්වාස කෙරේ. සිංහල යන වචනේ අර්ථය පවා සිංහයන්ගේ ලේ උරුමය ඇති ජනතාව යන්නයි. අපගේ භාෂාව, සංස්කෘතිය සහ ලාංකේය අනන්‍යතාවය තුල සිංහයාට හිමිවන්නේ අසම සම ස්ථානයකි. ජාතික කොඩියේ සිංහයා සහ එහි අර්ථය. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය මගින් නිරූපණය වන්නේ සිංහයෝගේ රුව පමණක් නොව මුළු මහත් ජාතියක ගුණාංග සහ අභිමානය. එහි අඩංගු සෑම අංගයකටම විශේෂිත අර්ථයක් ඇත. රන් පැහැති සිංහයා ජාතියේ අභිමානය සහ විනයගරුකත්වය බව මෙන්ම නිර්භීතකම සංකේතවත් කරයි. දකුණු අතින්ගත් කඩුව රටේ ස්වෛරීභාවය සුරකීමට ඇති කැපවීම සහ සාධාරණත්වය ඉස්මතු කරයි. සිංහයාගේ හිසෙහි කේසර පාලකයාගේ සහ ජනතාවගේ පිරිසිදු බව සහ උසස් බව කියාපායි. ප්‍රසාරණය වූ පාද රටේ දියුණුව සහ ඉදිරි ගමන සඳහා ඇති සූදානම නිරූපණය කරයි. සිංහයාගේ වලිගය කොඩියේ දැක්වෙන වලිගේ රැලි 8ක් මගින් ආර්ය අෂ්ටාංග මාර්ගය සංකේතවත් කරන බව විද්වතුන් පෙන්වා දෙයි. ප්‍රෞಢත්වයේ සලකුණ ඕනෑම ජාත්‍යන්තර මට්ටමකදී හෝ ජාතික උත්සවයකදී සිංහල කොඩිය ලෙලදෙන විට ඕනෑම සිංහලයෙකුගේ සිතේ ඇතිවන්නේ අසිරිමත් අභිමානයකි. එය හුදෙක් රෙදි කැබැල්ලක් නොව වසර දහස් ගණනක් අභිමානවත් ඉතිහාසය, අකලංක වීරත්වය සහ ලාංකේය අනන්‍යතාව ලොවට විදහා දක්වන මහා ප්‍රකාශයකි. සාරාංශ කරගතහොත් ද ඉන්සයිට් වන අපගේ තේරීම අනුව සිංහයා අපට වීරත්වයේ සංකේතයකි. ජාතික කොඩිය තුල සිටින සිංහයා අපට නිතර මතක් කර දෙන්නේ අප සතු උදාර ගුණාංග සහ අතීත මුතුන් මිත්තන් රැකගත් නිදහස සහ අභිමානය අනාගත පරපුරට උරුම කර දිය යුතු බවයි.